මැණික් ව්‍යාපාරය ගැන උනන්දුවක් දක්වන ඔයාට මිල්කි ගෙවුඩ ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න තමයි සූදානම් වෙන්නේ. එහෙනම් channel එක subscribe කරලා අපිත් එක්ක දිගටම රැඳී ඉන්න කියලා මතක් කර සිටිනවා. ඉතින් ගල් ලොට් එකෙන් මම මිල්කි ගල් කිහිපයක් තෝරලා අරගෙන ඔයාලට පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. මිල්කි ගල් කියලා කියන්නේ පැහැදිලිවම කිව්වොත් මෙන්න මේ වගේ ගල්. මේ තියෙන්නේ මිල්කියක්. අපිට මිල්කි කියලෙවලා තනියෙන්ම මිල්කි විතරක් තියෙන ගල් හොයාගන්න ටිකක් අපහසුයි. ඒ වුණාට සිල්කි මිල්කි දුම් ක්වොලිටි ඔය ඔක්කොම කලවම් වෙච්ච ගල් තමයි තියෙන්නේ. නමුත් ඒ අතරින් මේ ගල ගොඩාක්ම පැහැදිලි ඔයාලට මිල්කි පිරීලා තියෙන ගලක් විදිහට හඳුන්වා දෙන්න පුළුවන්. මේ වගේ ගල් වල නම් ඉතින් වර්ණය ගැන අපිට ලොකු ගැටලුවක් නැහැ පුච්චපුවාම. ගොඩක් වෙලාවට මේ වගේ ගල් වල නම් අපි වර්ණය බලාපොරොත්තු වෙන්න පුළුවන් ගල් කියලා හඳුන්වන්න පුළුවන්. මේ ක්වොලිටියට තියෙන ගල් වල වර්ණය බලාපොරොත්තු වෙන්න පුළුවන්. හැබැයි ඉතින් ඒක පුච්චන කෙනා සහ ඒ හැමෝගේ මතයේ තියෙන වැඩ කටයුත්තක්. මේක ඉතින් තනි පංගලමේ කරන වැඩක් නෙවෙයිනේ. මෙන්න මේ ගල ගත්තොත් මේ ගල මේකත් මිල්කි ගලක්. මේක හැබැයි ටිකක් තද ගතියෙන් වැඩි. මේ තද ගතියෙන් වැඩි ගලක් විදිහට මේක හඳුන්වන්නේ. මේක සාමාන්‍යයෙන් ජෙම් ෆීල්ඩ් එක අපි බිස්නස් කරනකොට කියන්නේ ටික් ගල් කියලා. ටික් ගලක් කියලා කියන්නේ. එතකොට මේ ටික් ගල් ක්වොලිටිය මේ ක්වොලිටියට මේකත් ටික් වල ගොඩාක්ම හිම තද ගතිය නෑ. නමුත් මේ ගල් වල තියෙන ගැටලුව තමයි මේ වගේ අපිට පළුදු හොයාගන්න ඒවා ටිකක් අපහසුයි. මොකද හේතුව ගල පුරාම මිල්කි පිරීලා ටිකක් අර තද ගතියෙන් තියෙන හින්දා. ඉතින් මේ වගේ ගල් වලට අත ගහනකොට ටිකක් බැරරුම් සහගත වෙන්න පුළුවන් අලුත් කෙනෙක්. ඉතින් මේ වගේ ගල් වලට අත ගහනවා නම් ගහන්න නැතුව ඉන්න තරමට වඩා හොඳයි. දැන් මේ කල ගත්තොත් මේකත් මිල්කි ගලක්. මේකේ සාමාන්‍යයෙන් ඉතාමත් හොඳම තියෙන මිල්කි ගලක්. මේකේ සිල්කි ගතියක් තියෙනවා, යම් සිල්කි ගතියක් තියෙනවා. මේ මට්ටමටවත් මිල්කි පිරීලා තියෙනවා නම් ගලේ අපිට නිල් පැහැයක් ඉතාමත් හොඳින් බලාපොරොත්තු වෙන්න පුළුවන්. එතකොට මේ ගල ගත්තොත් මේ ගල ගත්තොත් මේකෙත් මිල්කි තියෙනවා. ඔයාලට පේන්නේ නැහැ මේක වීඩියෝ එකට. වීඩියෝ එකට පේන ගලක්ම ගන්නම්කො හොඳටම. හරි. මේ ගල් ටික බලන්නකෝ. මේ තියෙන්නේ යම් ගතිය. එහෙම නැත්නම් අපි නිකන් කියමු තරුණ ගල් කියලා. එහෙම නැත්නම් මිල්කි ගතිය ටිකක් අඩුවෙන් තියෙන ගල්. එතකොට මේ ගල බලන්නකෝ. මේ ගලේ ඔයාලට දකින්න තියෙන ඇති ගලේ ඇතුලේ මිල්කි ගතිය තියෙනවා. හැබැයි මේ ගල පුරාවටම සම්පූර්ණයෙන් පිරිච්ච මිල්කියක් නෙවෙයි ගලේ පේන්න තියෙන්නේ. තවත් උදාහරණයක් ගත්තොත් මේ ගලත් ඒ විදිහයි. මේකෙත් තියෙන්නේ සම්පූර්ණ පිරීලාම නෑ ගල ඇතුලේ මිල්කි. එහෙම නැත්නම් අර කිරි ගෙවුඩ ගතිය පිරීලාම නැහැ. මේ ගල බලන්න. මේකෙත් එහෙමයි. මේකෙත් තියෙනවා. දැන් එතකොට මේ ගල් වලට වටිනාකමක් නැද්ද? නැහැ. මේ ගල් වලට වටිනාකමක් තියෙනවා. මේකත් යම් ගලක්. මේ ගල් වලට වටිනාකමක් තියෙනවා. මේ ගල් වලට වටිනාකම තියෙන්නේ ඒ ගල එන වර්ණයේ ප්‍රමාණය අනුව. ඒත් ඒක වටිනවා. සමහර කෙනෙකුට මේ වගේ ගලක් නම් මේක නම් ගොහෝ වෙලාවට වයිට් එකට පිච්චෙන ගලක්. එතකොට හරියටම අපි දැනගන්න ඕන මේ ගල අපි මේක ගන්නෙ මොකටද? වයිට් එකට පුච්චන්න ගන්නවා නම් අපි ගන්න ඕන මිල කීයද? සාමාන්‍යයෙන් වයිට් කියලා කියන්නේ වයිට් එකට පිච්චුවා කියලා කියන්නේ සමහර අවස්ථා තියෙනවා ඩයමන්ඩ් එකක් හා සමාන දිස්නේ දීප් තියෙන මට්ටමට වයිට් එකට පුච්චන ගල ඉතාමත් ලස්සනට එන අවස්ථාවල් තියෙනවා. ඉතින් එතකොට අපි බලාපොරොත්තු වෙන්න ඕන අපි මේ ගල ගන්න මිල තීරණය කරගන්න. දැන් මේ තරම් හොඳ මට්ටමට මිල්කි පිරීලා තියෙන ගලක මිලයි මේ මට්ටමේ තියෙන ගලක මිලයි අතර මේ ගල් දෙකේ මිල අතර අපි වෙනසක් තියෙනවා. එතකොට මේ වෙනස හරි අවබෝධතාවයෙන් යුතුව ගල් ගත්තොත් අපි කිසිම මොහොතක පරදින්නේ නැහැ. මේ තියෙන්නේ අනිකර ගෙවුඩ. ඉතින් මේ විදිහට අපි හරි අවබෝධයෙන් මේ ගල් වලට අත ගැහුවොත්, දැනුම ඇතුව අත ගැහුවොත් අපි අනිවාර්යයෙන්ම දිනනවා. ව්‍යාපාර අතර ඉන්නකොට ඔය ගෙවුඩ පිච්චීම සම්බන්ධව අද මිල්කි ගැන පොඩ්ඩක් කතා කරපු හින්දා මම පොඩි දෙයක් කියන්නම්. ගෙවුඩ පිච්චීම සම්බන්ධව කියනකොට කතාවක් තියෙනවා. ගෙවුඩ පුච්චලා එක්කෝ හරියනවා නැත්නම්
නැත්තරම නැති වෙනවා. ඒ කියන්නේ පරාද වෙන්නේ නැහැ. එක්ක නැති වෙනවා එක්ක හරියනවා. ඒ දෙකෙන් එකයි. ඒ කියන්නේ ඒ තරම්ම රිස්ක් එකක් ගන්න තියෙන අවදානම් සහිත දෙයක් තමයි යොඩ පිච්චීම කියන්නේ. හැබැයි කෙනෙක්ට අද කාලේ හැටියට ගොඩ යනවා නම් ගොඩ යන්න තියෙන පහසුම දේ මේක තමයි මැණික් ව්‍යාපාරයේ තුරන.